සුබ දවසක් හැමෝටම අද 2025 මාර්තු 11 වෙනිදා 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව අද වාර්තා වූ අලුත්ම වෘත්තයක් වෙතයි ඔබේ අවධානය යොමු කරන්නේ. 2024 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සම්මිශ්‍රණ ප්‍රතිඵල නිකුත් කරේ. 2024 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සම්මිශ්‍රණ ප්‍රතිඵල නිකුත් කරේ. පසුගිය වසරේ එනම් 2024 සැප්තැම්බර් මාස 15 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සම්මිශ්‍රණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.donets.lk doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංක ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මේ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් තිබේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. අපි නැවතත් මේ නිවේදනයට යොමු කරමු. ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ. පසුගිය වසරේ නම් 2024 සැප්තැම්බර් මාස 15 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.donets.lk doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංක ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් තිබේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිවේදනය ඔබට වගේම තවත් කෙනෙකුට වැදගත් වෙන නිසා අපි ඔවුන් වෙතත් මේ වීඩියෝව ෂෙයා කරමු.